ගෙනල්ලා වික්කොත් ග්‍රෑම් එක රුපියල් 50000ක් විතර වෙනවා. හදලා වික්කොත් ග්‍රෑම් එක රුපියල් 25000ක් විතර වෙනවා. එකකට එකක් ලාභේ තියාගෙන කරන්න හිතපු ලංකාවේ මේ දවස්වල ට්‍රෙන්ඩින්ම බිස්නස් එක. ඒ තමයි අයිස්. අයිස් ගැහීම වැඩි වෙලා වැඩි දෙනා කෝඩුකාරයෝ කියලා තමයි ලංකාවේ පුවත්පත වාර්තා කරන්නේ. ඒ වට්ටම ඉවරයි ඔයා දන්නවා. පොඩි උන් පවා ගහනවා අයිස්. කසිපු පෙරනස් කාගාර තිබ්බා. ගංජා වවන හේන් තිබ්බා. හැබැයි අපේ අම්මා මුත්ත කාලෙවත් ඇහුවද ලංකාවේ අයිස් හදන මෙහෙම ෆැක්ටරි තිබ්බා කියලා. දැන් ලංකාවේ ඒවත් තියෙනවා. අයිස් මත්ද්‍රව්‍ය මෙරට තුළ නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදනාගාරයක් නුවර එළිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබෙනවා. තව නිෂ්පාදනාගාරයක් එක විද්‍යාගාරයක් හොයාගත්ත කියලා තමයි අරුණ කියන්නේ. ඒතර අයිස් නිෂ්පාදනාගාරයේ විද්‍යාගාරය. සමහර විට ඒකම වෙන්න ඇති. කොච්චර තොග පිටින් ඇල්ලුවත් කොච්චර ලොරි පිටින් ඇල්ලුවත් ලංකාවට අයිස් වලින් නම් අඩුවක් තිබ්බේ නැත්තේ. ජාවාරම්කාරයෝ මේ මෙතැම්ෆිටමින් හදලා අයිස් හදලා ඒක ලොකු කරන්න මොකද කරන්නේ ඩොලමයිට් හෝ එහෙම නැත්නම් ඔය බේකින් පවුඩර් වගේ දේවල් ඊට අමතරව විවිධ රසායනික ද්‍රව්‍ය ජිප්සම් වගේ දේවල් අරගෙන කුඩු කරලා ඒ කුඩු එක්ක කලවම් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒකේ බර වැඩි වෙනවා. ඒ රසායනික ද්‍රව්‍යයේ ප්‍රමාණය වැඩි කරන්න භාවිතා කරන දෙයක් හැටියට විතරයි ඒක පාවිච්චි වෙන්නේ. ඒ විදිහට ගෙන්නන අයිස් තොගවලට රටහුණු කුඩු හරි නැත්නම් පැරසිටමෝල් කුඩු හරි එකතු කරලා ග්‍රෑම් ගාන තව පොඩ්ඩක් වැඩි කරගන්න පොඩි මාෆියා කෑල්ලකුත් ඒකේ ඇතුළෙම ක්‍රියාත්මක වෙනවා. මෙරටදී නිෂ්පාදනය කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 14න් කිලෝ 10ක ගෙහිල්පතට පත් මේ මිලදීගෙන ඇත්තේ ග්‍රෑම් එකක් රුපියල් 5000ක මුදලකට වන අතර ඒ අනුව අයිස් කිලෝ 10 මිලදීගෙන ඇත්තේ කෝටි 5ක මුදලකට බවටත් අනාවරණය වී තිබෙනවා. එතකොට හිතන්න දවසකට ග්‍රෑම් 10ක් වික්කොත් ලාභ රුපියල් 2,50,000යි. ඒ විදිහට මාසයක් වික්කොත් ලාභේ රුපියල් 75 ලක්ෂයයි. පිස්සු හැදෙනවා නේද? හැබැයි ඒ පිස්සුව නම් හදාගන්න එපා මිත්‍රයා. මොකද මේකේ ලාභේ කොච්චර අසීමාන්තික වුණත් මේකෙන් ජීවිතේ ආයුෂ නම් පට්ට සීමිතයි. ඔයා දන්නවද සති දෙක ගහද්දී බොඩි ඇන් මයින්ඩ් දෙකම සෙට් වෙලා මේක ඉල්ලනවා. ඒ ඉල්ලන ඉල්ලීමට ගැලවෙන්න බෑ. කිසිම කෙනෙකුට ඒක ගැලවීමක් බෑ. නැතු කිසි දෙයක් කරන්න බෑ. උදේ නැගිටින්න බෑ. ගමනක් යන්න බෑ. සමහරක් වෙලාවට අපේ ජීවිතේ ඌමනාම දේවල් ගොඩක් මගහැරුණා ඒක නිසා. නවත්ත ගන්න කියලා ආසාවක් තිබුණා. නවත්ත ගන්න කිසිම දවසකවත් බැරි වුණා. මේක හරිම භයානකාර දෙයක්. බිව්වොත් බිව්වමයි. අයිස් කියන්නේ මෙතැම්ෆිටමින් කියන්නේ ඇත්තටම කියනවා භයානක මත්ද්‍රව්‍යයක් කියලා මම කියනවා. මොකද මේක කෘත්‍රිමව හදන්නේ. දැන් කොකේ නම් තියෙන්නේ පැයක් විතර ඇඟේ. මෙතැම්ෆිටමින් අයිස් තියෙනවා පැය 10ක් 12ක් වෙනි කාලයක් තියෙන ශරීරය ඇතුලේ. මත්ද්‍රව්‍ය අතරින් අයිස් නැත්නම් මෙතැම්ෆිටමින් වල තියෙන ඇබ්බැහිවීමේ තත්ත්වය ඉතාම ඉහළ අගයක තියෙනවා. මේක ගන්න පටන් ගත්තොත් නැවත නොගෙනින්න හරිම අමාරුයි. ඒ වගේම නැවත මේක ගන්න. අයිස් ගැහුවොත් එක්ක කෙටි කාලෙකින් මැරෙනවා. නැත්නම් ජීවිත කාලෙ පුරාම ડિප්‍රෙෂන් හැදෙනවා. අයිස් වික්කොත් එක්ක එකෙක් අතින් මැරුම් කනවා. නැත්නම් ජීවිත කාලෙම බයෙන් ජීවත් වෙන්න වෙනවා. ඒ නිසා අයිස් හදලා අයිස් බෙදලා අයිස් විකුණලා අයිස් ගහලා කවුරු හරි නයිස් වෙන්න හිතන් ඉන්නවා නම් ඒක එහෙම නෑ කියලා මේ මුළු සමාජයටම කියන්න. Share this 100 seconds.